බලන්න ලංකාව කොච්චර ලස්සනද කියලා. අපි යන්න හදන්නේ පූනාගලට. මේ තමයි අපේ පාරවල් බලන එක්කෙනා. අපි 6 දෙනෙක් එක වාහනේ යන්න හදන්නේ. පංචි. ඉතින් පොඩි එක්කෙනා වගේ ඉන්න බැරි වුණාට අපි කොහොම හරි යාගේ තාත්තා ගෙනාවා මේ දේවල්. මෙච්චර අවුරුදු ගානක් ලංකාවේ ඉඳන් මේවා දැකලා නැහැ. ඉතින් මේවා පෙන්නන්න ගෙනාවා තාත්තව. මොනවාද? එකක් හොඳයි. දෙකක් කන්න පුළුවන්. අන්න දෙනතරමක් කරනවා. හතරයි. අපි ගිහින් එන්න. අපි යනවා අයියේ. එතන දෙන්නෙක් ඉන්නවා හැලප සුවඳට වමන යනවා. අනේ මේ පුතයි මෙන්න මේ දුවයි. දුවයි. ඒ දුව ඉස්සරහා දුව ඉස්සරහා. ආ දන්නවද යාළුවා දුව. අපි දැන් ඉන්නේ කුස්ලන්දේ නේ? හා මේව නෙමෙයි. ඒ උනට ඒක රහයි පැන්නේ. ලොකු අවුලක් නෑ අරක තරම්. ඔව් මිනිහ බාලරියෙන් දැන් සාම අකුණු ගහනවා. අද vlog එක ගන්න හේතුව මාව හොයාගෙන හපුතලේට ආවා අපේ අර කලින් island life with සචිත් එකේ දැන් මේ අවුරුද්ද ගානකට කලින් අවුරුදු 4ක් හරියට හතරද 4කට කලින් ආපු මගේ ඉස්කෝලේ කාලේ යාළුවා ඉස්සායි රටින් ඉඳන් ඇවිල්ලා මේ පාර අපේ තවත් යාළුවෝ 3 දෙනෙක් එක්ක ආවා මාව බලන්න.
ගානේ දාන්න ඉස්සෙල්ලා. එඩිට් කෙරිල්ලක් නෑ පුතේ. සර්පා ගන්න එපානේ. Sorry ඈ. පොරවල් වගේ ඇවිදින්නකෝ අප්පා. ලස්සන තැන්වලට එන පාරවල් එච්චර සුන්දර නෑ. මේ තැනට එන පාරත් ඒ වගේම තමයි. හැබැයි අපි අන්තිමේදී මෙන්න මේ ලස්සන තැනට ආවා. මේ වගේ තැනකට ආවම තමයි හිතෙන්නේ ලංකාවේ ජීවත් වෙන්න අපි පින් කරලා තියෙනවා කියලා. මේ වීඩියෝස් ටික බලන්න මේ අද උදේ අපි කෑවේ මේගොල්ලෝ ආපු හැටි ඔයගොල්ලෝ ඊයර 3ට විතර ආවේ වෙලා වීඩියෝ කරගන්න බෑ. අමු ඔහේ ගියත් ඉස්ස තියෙනවා. මාළු වෙළඳාම් කරන මාළු අල්ලන පිරිසක් කියලා තමයි මගේ යාළුවෝ මගේ යාළුවෝ ගැන මගේ වයිෆ්ට කියලා තියෙන්නේ. දැන් වෙනකන් හිටන් කියලා තියෙන්නේ. හලෝ අද මේගොල්ලෝ ඉඳලා දෙවැනි දවසේ මේ අපි අද නාන්න යන්න කියලා දියඇලි එහෙම දැකලා නැති ඇලදොලවල් වල නාලා නැති ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඉතින් යාළුව හොදන්න ගෙනියන්න තමයි අපේ අදහස අපිට පිනක් කරගන්න. කලුංග සුදු කරන්න. ඉතින් මේ අපි බලමු ඉස්සරහට යාළුවා කලපු ගාව හිටියට නාන්නෙත් නැති මම නිකන් මෙයා වෙන්නුවේ කලපු ජීවියා. කලපු ජීවියා මේ පාරේ ඉන්න මේ වන්දා අයිකුන්ට කිය දෙන්නේ. අපි යනවා ඉස්සෙල්ලා තාම උදේ කාලා නැහැ. කාලා යනවා අපිත් එක්ක මේ තාම මල්ලි කෙනෙක් ඉන්න. මල්ලි පොඩ්ඩක් එන්නකෝ බලන්න. අපේ අයිලන්ඩ් ලයිෆ් විත් සචිත් පටන් ගත්ත කාලේ නම් මාත් එක්ක ඉන්න පිටිපස්සේ ඉන්න මල්ලි මේ සචින් මල්ලි. මෙයා තමයි මේ අපේ vlogs ටිකත් ඔක්කොම එඩිට් කරන්නේ. මේ එන කාලෙකින් හම්බෙන්නේ නේද? මෙයාගෙත් මේ සීක්‍රට් ට්‍රැවලර් කියලා තියෙන YouTube channel එකක් බාන්න ලස්සන තැන් වලට යනවා ආයේ. ට්‍රැවලර් කෙනෙක්. ඒ වගේම මේ මගේ vlogs ටික එඩිට් කරන්නේ සචින්. අපි දැන් ඉස්සෙල්ලා යනවා කන්න. සචින්ට අද වැඩ කියලා කිව්වා උනට කමු කියලා අපි යන් කමු. එළිය කට්ටිය සද්ද බද්ද නැහැ. අපේ ආවතේව කරන කොල්ලා දැන් පිටිපස්සට සුදු පැඩියව. ඒ අපේ ඩ්‍රයිවර් කොල්ලා. ජීප් මලින්ද? ජීප් මලින්ද. පීප් පීප් ජීප් මලින්ද. පීප් පීප් ජීප් මලින්ද. ඒ තමයි සෙට් කරලා තියෙනවා. මේ කොණ්ඩේ වල හැටියට පීරන්න දෙයක් නැහැ. අපේ කොණ්ඩ පීරන්න ඕනේ. කාලිසමත් කඩම් වැටෙනවා. මෙන්න මෙහෙම ගන්න කුණු හරප දැන් කාලේ මල්ලි ඔය වගේ ඒවා කපන්න. ඔයා කිසිම දෙයක් එඩිට් කරන්න එපා. කෙලින්ම වැඩි හිටියන්ට පමණයි කියලා ලොකුවට දාලා දාන්න. ප්‍රතින්
pancake. මෙතරින් ගත්තම දිනවා රොටි ඊට පස්සේ තෝසේ දියාප් මේ තෝසේ කියන්නේ කිරි තෝසේ මේක මේ පරාටා පෑන්කේක් ඊට පස්සේ මේ උදාරගේ ස්ටීව්ගේ ෆේවරිට් මේ හැලප ඊට පස්සේ වඩේ රෝල් එකයි පැටිස් එකයි ඌරු මස් මේ මොනවාද හාල් මැස්සෝ පොල් සම්බල් ඊට පස්සේ මේ ලුණු මිරිස් කො බල්ලි එන්න Hi, ජනුලමන්ගේ සභාව. Hello. ඊට පස්සේ ජීප් සභාව. ජීප් සභාපති. ඊට පස්සේ මම මැනේජර් මෙයාලගේ සභාපති. එහෙම කියන්න එපා. මේ ඔව් මම තමයි සභාපති මම තමයි මේවා ටෙස්ට් කරන්නේ ටෙස්ට් රයිඩ් හැබැයි ඒක ඔප්පු වෙච්ච ෆොටෝ තියෙනවනේ මේ අපි මේ පැල්පතේ දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන් කෑම කෑවට ඇතුළ පෙන්නුවේ නැහැ හැදෙන විදිහනේ. දැන් පැල්පත එනස්සලා තියෙන මෙන්න මේ අයියයි මේ අක්කයි තමයි ඉන්නේ. මෙතන මාර රහයි කෑම. අන්න මෙතන තමයි රොටි හදන තැන. මේ කෑමනියක් ගමේ කෑම රහට හදනවා. අලියා මචං උගේ ගෙදර ඉන්නේ මූගෙන් කෝල් එකක් දෙන එන්න කියලා. මේ ආන අලියා කොහෙද ඉන්නේ? කොහේ ඉඳන් දෙන්නේ? නෑ උඹ පෙන්වන්නට පාර දිගේ අලියා එනවා. පාර දිගේ තමයි ඉතින් එන්නේ. මොකෝ නෑ උපියාඹල නෑ එන්නේ. අපි ගිය තැනට අලියා යන්නේ නෑනේ. ඌට ඇතුළ කරන්න දෙයක් නෑනේ. කන්න මොකක්ද නෑනේ. රොටි වුණාද? රොටි භාගයක් වුණා. කරපු දික්කරිල්ල. තමයි එක්ස්ටෙන්ඩබල් එක. රොටි මේවා පරාට එතන ඉන්න බං. යන පාර කූඩැල්ලෝ. වැඩි එපා. මේ දක්ෂ ඈ. ඔයාලා මොකද්ද මේක නිර්මාණය ගැන කියන්න තියෙන්නේ?
ලොකු දෙයක් නෑ ලොකු දෙයක් නැහැ ගල් ටික ටික ගත්තා තිබ්බා. ගල් ටික තිබ්බා. ආ. අතේ බුදුදට තිබ්බා. මිතුරෙකු වාගේ ආදරේ තව කෙකු දේදු සංසාරේ ලංවෙලා හිත් හදනා පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා හිතවත්කම් අදගෙත් තම් කරගෙන වේදනා වැළඳගෙන රකින්න වේ කඳුලින්නේ ප්‍රාර්ථනා තාරුකා දිනා දෙනා ඇයිද අතනින් උඩට යනකම්? අය අතනින් දැන් උඩට බලන්න ඕනේ. වාහනේ වදිනවද? මනසත්කම් බබලන සඳවත්කම් කරගෙන චේතනා පැළඳගෙන පැහැදිලි අහසින් දල රැලි සයුරින් හෝ කරදර වටලා සුවය දෙනා කූලැල්ලෝ